පුතේ ඔබ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටපු දරුවෙක්ද? පුතේ 2025 සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ ඔයාලා බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ උසස් පෙළ ජීව විද්‍යාව විෂය ආරාව යටතේ හදාරනද? ඉතින් පුතේ වෛද්‍ය විද්‍යාලයට ඔබට යන්න ඕනිද? උඹලගේ හීනෙට යන තැන තමයි පුතේ මෙතන. පරපුරක වෛද්‍ය විද්‍යාල සිහිනය යථාර්ථයක් කළ ජීව විද්‍යාවේ සෞන්දර්යාත්මක නවාතැන්පල. ඉතින් පුතේ මුලින්ම මම මේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නු අපේ සියලුම පැටවුන්ට සුබ පතනවා හොඳ ප්‍රතිඵලයකට යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ඒ වගේම පුතේ සාමාන්‍ය පෙළෙන් පස්සේ ඔයාලා ජීවිතේ වැදගත් සහ ඔයාලගේ ජීවිතේ ගොඩක් දේවල් හීන හැබෑ කරන විභාගයක් තමයි උසස් පෙළ විභාගයේ ඔයාලට ළඟා වෙන්නේ. ඔයාලා නිවැරදි තේරීම ඔයාලගේ ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා මොනවද ඔයාලා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා කියන එක. ඒතර අපි ගාව හොඳ ප්ලෑන් එකක් තියෙන්න ඕනි. ජීවිතේ දිනපු මිනිස්සු ගොඩක් දේවල් ප්ලෑන් කළා. සාමාන්‍ය පෙළෙන් පස්සේ ඔයාලගේ ආසාව මත ඔයාලා වෛද්‍යවරයෙක් වෙන්න ඔයාලගේ හීනය තිබුණා නම් විශ්වවිද්‍යාලයට යන්න හීනය තිබුණා නම් ඔයාලට කෙටිම මාර්ගය තමයි විද්‍යා විෂය ධාරාව. ඒකට හේතුව තමයි විද්‍යා විෂය ධාරාව යටතේ ලංකාවෙම 40000කට 50000කට ආසන්න සංඛ්‍යාවක් තමයි උසස් පෙළට පෙනී ඉන්නේ. ඕකෙන් එතකොට සාමාන්‍යයෙන් 8000කට 10000කට ආසන්න සංඛ්‍යාවක්. ඒ කියන්නේ විශ්වවිද්‍යාල පාඨමාලා 113ක් 14ක් තියෙනවා. ඕකෙන් පාඨමාලා ඍජු පාඨමාලා 54ක් එක්ක විද්‍යා විෂය ධාරාව යටතේ හදාරන දරුවන්ට තවත් වක්‍ර පාඨමාලාත් එක්ක පාඨමාලා 75කට විතර ආසන්න සංඛ්‍යාවකට මේ යටතේ විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලංකාවෙම 40000ක් 50000ක් විතර සංඛ්‍යාවක් නම් විභාගයට පෙනී ඉන්නේ. ඕකෙන් 8000කට 10000කට ආසන්න සංඛ්‍යාවක්. ඒ කියන්නේ 5 දෙනෙකුට එක්කෙනෙක් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න දෙන හැකියාව තියෙනවා. ඔයාලගේ ජීවිතයේ ගොඩක් දේවල් සාර්ථක කරගන්න පුළුවන් විෂය ධාරාව වෙන්නේ මම දකින විදිහට විද්‍යා විෂය ධාරාව. වික්ටෝරිය අධ්‍යාපන ආයතනයේදී ඔයාලගේ ජීව විද්‍යා විෂය හා සම්බන්ධ පාඨමාලාව උසස් පෙළට හදාගන්න දරුවන්ට ආරම්භ වෙනවා මේන සෙනසුරාදා. ඒ කියන්නේ 29 වෙනි සෙනසුරාදා උදේ 8:30ට. ඒ වගේම එදාට සහභාගී වෙන්න බැරි දරුවන්ට අපි නැවත පන්ති ආරම්භ කරනවා දෙවෙනි කණ්ඩායම විදියට අඟහරුවාදා වික්ටෝරිය අධ්‍යාපන ආයතනයේ. උදේ ඔයාලා ජීවිතයේ දිනන දවස මේන සෙනසුරාදා උදේ 8:30 එන්න අපි සෙනසුරාදා උදේ 8:30ට කතා කරමු කොහොමද ඔයාලා ජීවිතේ දිනන්නේ කියලා. ප්‍රවීණ ජීව විද්‍යා ආචාර්ය ඉසුරුඩි චාමින්ද ගුරුතුමන්, වික්ටරි කොලෙජ්, ඇඹිලි පිටිය.